අපි ගිය සතියේ කතා කරා යුනිට් 68 එකේ ඉඳලා 72 දක්වා. හරිද? ඩිස්කස් කරාට මේක ඇක්ටිවිටීස් ටික කරේ නැහැ. අද ඒ ටික කරන්න. ගේන්දි මොකෝ hina වෙන්නේ ඉන්නේ? right බලන්න. a cake, some cake, some cakes. සමහර nouns වලට countable, uncountable කියන ආකාර දෙකම තියෙනවා. right? එතකොට අපි එදා කිව්වා අසහායන් භාවිතා කරන්නේ සිංගියුලර් countable noun එකක් එක්ක සම්භාවිතා කරනවා plural countable noun එක්ක සම්භාවිතා කරනවා uncountable noun එක්ක කියලා. එතකොට සම්භාවිතා කරන්නේ කොයි වෙලාවකවත් singular noun එක. හරිද? ඒකම some කියන word එක යොදනකොට uncountable noun එකක් එක්ක සහ plural noun එකක් එක්ක ඒක යොදන්නේ positive sentence එකකට. කලාතුරකින් මේ වගේ would you like some cheese කියලාත් අහනවා. එතකොට a cake කිව්වේ මොකද්ද? some cakes කිව්වේ මොනවද? some cake or a piece of cake කියන දෙකම එකයි කියලා කිව්වා. a chicken, some chicken, some chicken, a piece of chicken ඔය වගේ කිව්වා. ඊළඟ මතක තියාගන්න කිව්වා විශේෂයෙන්ම a paper කියලා කියන්නේ a newspaper කියන එකට. right? හැබැයි some paper කිව්වේ පොළ යම් කිසි ප්‍රමාණයක් කියන එක තමයි. some paper කිව්වේ a piece of paper මොකක් හරි අවශ්‍ය පොළ කෑල්ලක් වෙනවා. ඊළඟට uncountable noun list එකක් කිව්වා. advice, bread, furniture, hair, information, news, weather, work ඔය වගේ. මේවට සහයන් භාවිතා කරන්නේ සම්භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වා. right. මෙන්න what did you buy? මොනවද ඔයා මිලදී ගත්තේ? use this picture to write sentences. මේ පින්තූර භාවිතා කරන්න වාක්‍ය ලියන්න. right? I bought කියලා ලියන්න. right. ඔමෙත්ම ලිව්වද මේකට පළවෙනි එකට? නෑ සර්. නෑ? එදා ආවෙනේ. එදා නෑ වෙන. එදා ආවෙනේ. එදා වෙන. විනුති ලිව්වද? විනුති මයික් මේ කැම් එක ඕෆ් වෙලා. ඔව් සර්. කියන්න බලන්න. ඔයාලා ලියපු ටික. I bought a newspaper. Yes. Number 2 නේ. මෙතන number 1 I bought some perfume, A a hat hat and and some some shoes. shoes. මේ මම I හිතා bought කිව්වට perfume ගන්නේ කවුද? perfume ගන්නේ කවුද? perfume is for women. කාන්තාවන් සඳහා. පිරිමය සඳහා perfume තියනවද? නෑ. ඒකට use කරන්නේ real English වලදී after shave. හැබැයි after shave කියන එක ලංකාවේ ගොඩක් කට්ටිය කියන්නේ රැවුල කැපුවම පස්සේ ගාන එකක් කියලා. shave කරනවා කියන්නේ රැවුල කපනවා කියන්නේ. after shave. right. ඊළඟට body spray එක වචන use කරනවා ඒ වර මේ නිකම් මිනිස්සු කියන ඒවා තමයි. හරි. number 2 I bought some flowers, a pen, and a newspaper. I bought some flowers, a pen and a newspaper. Right. Number 3 I bought some postcard, some postcards, stamps, some stamps,
and loaf of bread. A loaf of bread. එකක් ඕන එකට. A loaf of bread. Number 4. I bought a comb, a tube of toothpaste, and a bar of soap. Right. මෙන්න මේ COMB කොහොමද ප්‍රොනවුන්ස් කරේ? Oh, B අකුර කියන්නේ නැතුව කියන්න. Home. oh. Home. A tube of toothpaste and a bar of soap. Junti, number 3. Write sentences with would you like a or would you like some? එකකට would you like a කියලා අහන්න පුළුවන්. Uncountable or plural noun එකට would you like some කියලා අහන්න පුළුවන්. මගේ එක දිහා බලන්න එපා. ඔයාගේ එක කියන්න. මම වර්ධිනකොට කියන්න. Would you like some coffee? පළවෙනි එක මොකද්ද? What's the first one? Would you like some cheese? Yes. Would you like some coffee? Would you like some coffee? එහෙම නැත්නම් a cup of coffee. කෝපිකින් කෝපයනේ බොන්නේ. Number 3. Would you like a biscuit? Would you like a biscuit? නෙවෙයි. Would you like some biscuits? කවුරු හරි ගෙදරටම බයි බිස්කට් එකක් කන්නේ කියලා කිව්වට එකක් විතරක් දෙන්න හිතාගෙනද කියන්නේ? Would you like some bread? Yes. Would you like a chocolate? Would you like a මෙතන piece of chocolate නෙවෙයි chocolate ගොඩක් තියෙනවා. ඒක නිසා would you like some chocolates? මේ එක එක වර්ගනේ තියෙන්නේ. මෙතෙන්ට Would you like a piece of cake? a piece of cake නැත්නම් some cake. ඔමෙත් ලියාගත්ත දේ ටික. තව තියෙනවා සර්. හරි. මේ තේරුණාද අපි මොකද කරන්නේ කියලා? අපි කරේ මොකද්ද කියලා තේරුණාද? හවුද නැද්ද? කැමතිද කියලා නේ අහන්නේ. ඔව් කැමතිද කියලා අහන එක නම් හරි. ඒ වුණාට මේ noun එකක් countable ද uncountable ද කියලා අඳුරගන්නේ කොහොමද? දැන් cheese ගණන් කරන්න පුළුවන්ද? බෑ. බෑ. coffee කෑලි ගමන් තිබ්බොත් කරන්න. ඔව් coffee ගණන් කරන්න බෑ. ඒක නිසා a piece of cheese නැත්නම් some cheese දෙකම එකයි. a cup of coffee නැත්නම් some coffee. biscuits කියනකොට නම් ගණන් කරන්න පුළුවන්. ඒක නිසා a biscuit කියන්නත් පුළුවන් some biscuits කියන්නත් පුළුවන්. හැබැයි කාට හරි දෙනකොට බහුවචනෙන් තමයි කියන්නේ. තේරුණාද? bread uncountable. ඒක නිසා would you like some bread? right? නැත්නම් a slice of bread පාන් පෙත්තක් කනවද කියලා අහන්න. අපි සිංහලෙන් කියනකොට ඉංග්‍රීසි වලින් එහෙම කියන්නේ. ඊළඟ would you like some chocolates? මේකේ විවිධ වර්ගයේ chocolate තියෙනවා. chocolate uncountable. හැබැයි මේ එක එක වර්ග කීපයක් තියෙන නිසා තමයි chocolate කියලා plural එකෙන් භාවිතා කරන්නේ. ඊළඟ would you like some cake? or a piece of cake? cake එකක් කනවද කියන එක තමයි ඒකේ අදහස. පන්දල ලියා ගන්න. ලිව්වා සර්. ලිව්වා. So you can answer in English, no? You can say it, I can done it. දැන් ඉතින් එක්සෑම් එකට ළඟ නිසා ප්‍රැක්ටිස් කරන්නත් එක්ක අර ටෙන්සර්ස් වලින් yes no answers භාවිතා කරන්න පුළුවන්. Next one, write a
an or some. Right. විනුති මොකද්ද කියන්නේ මේකට? First one, this one. I I read a book. කියගෙන යන්න. I read a book and listen to some music. පොඩ්ඩක් ඉන්න. විනුති මොකක්ද ඒක ලියලා තියෙන්නේ? පළවෙනි එක කියවන්න. ඔය මේකේ පළවෙනි එක නේද? ඔව් මේකම කියවන්න. I read a book and listened to some music. ඇයි මේක රෙඩ් කිව්වේ? අර listen කියලා තියෙන්නේ. අන්න හරි. මේක past tense කරලා තියෙන්නේ. ඒක නිසා මේකත් past tense වෙන්න ඕන. විනුති මේ වගේ එකක් කියනකොට ප්‍රවේශම් වෙන්න I read a book කියන්නේ මම පොතක් කියවනවා habit එකක් විදිහට and listen to music කියන්නේ ඒකටම ආයි කොහොමද කියන්නේ past tense කැලලක් සම්බන්ධ කරලා. එහෙම නෙවෙයි කියන්නේ. I read a book and listen මේක listen මේකේ T අකුර කියවෙන්නේ නැහැ. හැබැයි ලියන්න ඕනේ. Listen to some music. මම පොතක් කියවුවා සංගීතයට හුම්කන් දුන්නේ. දැන් සින්දුවක් ඇහුවා කියන එක. Number 2 විනුති. I need some Yes. money. I want to buy some food. I need some money. I want to buy some food. Okay. Number 3. We met some interesting people at the party. Yes. කියාගෙන නවත්තන්න එපා. I'm going to open a window to get some fresh air. Right. Richard didn't eat ඒක much. Russell. Richard didn't eat much. Russell didn't eat much for Russell lunch. didn't lunch only an apple and some bread. Some We live bread in a or big slice house. of bread. There Number 6. We live in a live in a big house. There's a nice garden with some beautiful trees. yes. I'm going to make a table. First, I need some wood. Listen to me carefully. I'm going to give you some advice. I want to write a letter. I need some paper and a pen. I need some paper or a piece of paper and a pen. මේවයි තේරුම දන්නේ නැති වචන තියෙනවා නම් අහන්න. මේක ප්‍රොනවුන්ස් කරන්නේ රෂල් කියලා. හරිද? රචෙල් නෙමෙයි. රේෂල් කියලාත් කියනවා. රේෂල්. රේෂල්. right. කොමෙන්ට් මා හරිද? ඔයා මේ ටික ලියාගත්තද? yes. ජිනුති මේ ටික which is right. හරි එක දාලා කියන්න. මන්ද කියන්න ඔය. නැතුව ඔයා තමයි කියන්න. I'm going to buy some new shoes. yes.
Martin has got brown eyes. Paula has got short black hair. black hairද hairsද black hair It is hard to find a job at the moment. We had පොඩ ඉන්න ඔයා wonderful කියන ඒවා weather ඇහුන්නේ when we were on holiday. පොඩ ඉන්න ඔයා කියන ඒවා ඇහුන්නේ මෙන්න මේ 14 වෙනි එක the tour guide gave us some information about the city. We are going to buy some new chairs. Number 6, we are going to buy some new furniture. Number 7, it's hard to find a job at the moment. A work කියන්නේ go to work වගේ තමයි එන්නේ. Number 8, we had wonderful weather when we were on holiday. එහෙමයි එන්නේ. හරිද? ඉවරද? ජීවිතේ පොඩ්ඩක් සිග්නල් මදි වගේ නේද? right. ඊළඟට a and the දාන හැටි කිව්වා. කිහිපයක් අතරින් එකක් කියලා කියන්න තමයි a හෝ and භාවිතා කරන්නේ. දැන් can you open a window? ඔයාලට ජනේලයක් අරින්න පුළුවන්ද කියලා අහන්නේ මේ තුනෙන් ඕන එකක් අරින්න පුළුවන්. හැබැයි මෙතන එකයි තියෙන්නේ. ඒක නිසා can you open the window කියලා යහන්නේ. ආයි වටපිට බලන් දෙයක් නැහැ. එක window එකයි තියෙන්නේ. එතකොට මේක ඊළඟ sentence එක යොදනකොට මෙන්න මේ වගේ I bought a jacket and a shirt. පළවෙනි වාක්‍යයට යොදනකොට මම මිලදී ගත්ත ජැකට් එකක් සහ ෂර්ට් එකක් කියලා කියන්නේ. මොකද එතන තව ජැකට් ගොඩක් තියෙනවා. මේ ජැකට් එකට අමතරව තව ජැකට් ගොඩක් තියෙනවා ලෝකෙ පුරා. මේ ෂර්ට් එකට අමතරව තව ෂර්ට් ගොඩක් තියෙනවා. හැබැයි දෙවෙනි වාක්‍යයට කියනකොට a jacket කියන එක the jacket වෙන්න ඕන. අපි ඡේදයක් ලියනකොට ඩයලොග් එකක් ලියනකොට ඕන එකක්. a shirt කියන එක the shirt වෙන්න ඕන. The jacket was cheap but the shirt was expensive. ඒ විදිහටයි භාවිතා කරන්නේ. අපිට ඕන the කියලා එක සැරේටම use කරන්න පුළුවන්. කොහේ හරි තැනක අපි කියන සීමාව තුළ ඒකෙන් තියෙන්නේ එකක් විතරක් නා. room එකක් ගත්තොත් එක දොරයි the door එක ceiling එකයි the ceiling the floor එක බිමයි the carpet එක carpet එකයි the light එක light එකයි තියෙන්නේ. ගෙයක් ගත්තම the roof එක වහලයි තියෙන්නේ the garden එක වත්තයි තියෙන්නේ the kitchen එක කුස්සියයි තියෙන්නේ the bathroom එක bathroom එකයි තියෙන්නේ. මේ බොහෝ විට මේ common idea එකක් කියන්නේ. හරිද? general idea එකක් කියන්නේ. සමහර ගෙවල් වල bathroom දෙක තුනක් ඇති. ඊළඟට town එකක් ගත්තම the center එකයි තියෙන්නේ. the station එකයි තියෙන්නේ. the airport එකයි තියෙන්නේ. the town hall එකයි තියෙන්නේ. එතකොට ඒකට the භාවිතා කරනවා. දැන් මම එදා කිව්වා මෙන්න මෙහෙම එකක්. මෙතෙන්ට ලියන්න a pen කියලා. හරිද? the pen කියලා කියනවා. ඊළඟට pens කියලා කියනවා. the pens කියලා කියනවා. අපි සිංහලෙන් මේවට තේරුම හිතුවොත් එහෙම a pen කියන්නේ පෑනක්. a pen කියන්නේ පෑනක්. 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 උක් කියලා කියවෙනවා. එකක් කියන එක උක් කියලා වෙනවා. the pen කියන්නේ පෑන. පෑන කිව්වන් එකයි. හැබැයි උක් කියලා කියවෙන්නේ නැහැ. pens කිව්වම් පස්සේ පෑන්. පෑන්. හරිද? the pens කිව්වම් පස්සෙත් පෑන්. එතකොට මේකේ තේරුම තමයි the pen කියන්නේ දන්නවා කියන එක, නිශ්චිතයි කියන එක.
නිශ්චිතයි කියන්නේ හරියටම දන්නවා. කො මගේ පෑන දෙන්න? අන්න එහෙමයි යන්නේ. කො මගේ පෑන් ටික දෙන්න? කඩේට ගිහිල්ලා මොකටද ආවේ? පෑන් ගන්න, පෑන් ගන්න. එහෙමයි යන්නේ. ඒ ගත්ත පෑන් වලට කියනවා පෑන් ටික. මේ මගේ පෑන් ටික කියලා. ඒ කියන්නේ මේක පළවෙනි සැරේට කියූප එක මේක දෙවෙනි සැරේට ද පෙන් කියන්න පුළුවන්. පෙන්ස් කියන එක පළවෙනි සැරේට කිව්වනම් වාක්‍යයක දෙවෙනි වාක්‍යයේ ද පෙන්ස් කියන්න පුළුවන්. හැබැයි ඒක කලින් කතා කරපු නැත්නම් අහගෙන ඉන්න එක්කෙනයි කියන එක්කෙනයි දෙන්නටම නිශ්චිත ප්‍රමාණ වලින් තියෙනවා නම් ඒගොල්ලෝ දන්නව නම් ඒ ගැන කෙලින්ම ද දාලා කියන්න පුළුවන්. right අපි අහනවා where's Tom? Tom කොහෙද? in the kitchen. කුස්සියේ ඉන්නේ. වටපිට බලන දෙයක් නැහැ. ගෙදෙට්ට එක කුස්සියයි තියෙන්නේ. කෙලින්ම කුස්සියට යන්න පුළුවන්. turn off the light and close the door. අපි කාමරයක ඉන්නකොට කියන්න පුළුවන් ලයිට් එක ඔෆ් කරන්න, දොර වහන්න. එතකොට මේ ගෙදර තියෙන අනිත් ලයිට් ඔෆ් කරන්න, දොරවල් වහන්න නෙවෙයි, ඉන්න තැන එකට අදාළ කියලා කියනවා. දැන් do you live far from the center? ඔයා ජීවත් වෙන්නේ ටවුන් එකේ මැද ඉඳලා ටිකක් දුරින්ද කියලා අහන්නේ. ටවුන් එකට එක මැදයි තියෙන්නේ. මෙහෙම ටවුන් එකක් ගත්තොත් එහෙම විවිධ හැඩයක් වෙන්න පුළුවන්. ටවුන් ඒරියා එක මැද කොටසේ කියන්නේ එච්චරයි. එතන ඉඳලා තමයි තියෙන්නේ. ආයි තවත් මැදක් තියෙන විදියක් නෑ. ඊළඟ I'd like to speak the manager please. කොහේ හරි තැනකට එක මැනේජර් ඉන්නේ. right. එහෙනම් කියමු බලන්න. විනුති. write a and or the. We enjoyed our trip. The hotel was very nice. පොඩ්ඩක් ඉන්න. Can I ask පොඩ්ඩක් a කියන්නේ පොඩ්ඩක් ඉන්න question? පොඩ්ඩක් ඉන්න. ඔව්. පොඩ්ඩක් ඉන්න විනුති. we enjoyed our trip. මේ අදහසත් එක්ක මේක ගන්න. බලන්නකො මේකේ කියනවා අපි විනෝද වුණා අපේ ට්‍රිප් එකෙන්. The hotel was very nice. අයි මෙතෙන්ට ද දැම්මේ. හොටෙල් එක නියමයි කියලා කියනවා. හරි හොඳයි. එහෙනම් අපි ට්‍රිප් එකක් ගියා නම් අපි එක හොටෙල් එකයි හිටියේ. ඒ හොටෙල් එක ගැනයි මේ කියන්නේ. තේරුණාද? එක නයිට් එකකට හොටෙල් කීප් එක ඉන්න බෑ. හරිද? එහෙමයි කියන්නේ. මෙතෙන්ට ඕන නම් the hotels were very nice කියලා දාන්න පුළුවන් plural form එකෙන්. එහෙම වුණොත් අපි එක එක දවස් වලට හිටපු හොටෙල්ස් ටික ගැනයි ඒ කියන්නේ. අනිත් ඒවානේ අපි දන්නවා අපි හිටපු ඒවා. right. number 2. Can I ask a question? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? Sure. question? Sure. What do you want to know? right. ඊළඟ එක. තුන්වෙනි එක කියන්නේ? You look very tired. You need a holiday. yes. You look very tired. You need a holiday. right. ඒක හරි. correct. Where's Tom? Where's Tom? He's in the garden. right. You is an interesting person. You should meet her. right. Excuse me, can you tell me how to get to the city center? right. Yes, go straight on and then take the next turning left. then take the next turn in left. ඊළඟ එකෙන් වමට හැරෙන්න. right. number 7. Shall we go out for a meal this evening? ඔය කියනකොට මෙහෙම Yes. කියන්න. shall we go out for a කියන එක for a meal this evening.
Yes, that's a good idea. Yeah. It's Amri, a nice morning. Let's go for a walk. for a walk. Amanda is a student. When she Students finishes නෙවෙයි S එකක් නැහැනේ student. Amanda student, is a student, not a student, student. when she finishes her studies, she wants Studies. studies. She wants to be a journalist. Journalist. තව She කියවන්න lives පුදුම ඉන්න ඕන අච්චුපත කියවන්න ඕන. ඊළඟ එක she lives with two friends in an apartment near the college where she is college නෙවෙයි studying. college. College College. where she is studying. The Study. apartment studying the apartment is small, but she likes it. Likes it. Yes. Number 10. Peter and Peter. Peter and Mary have got two children, a boy and a girl. The boy is 7 years old and the girl is 3. Peter works in a factory. Mary hasn't got a job at the moment. Ginati. Complete the sentence. Use a or the plus these words. Airport, cup, dictionary, door, floor, picture. Can you open the door, please? How far is it to the airport? Can I have a cup of tea, please? That is a nice picture. That's a nice picture. That's a nice picture. I like it. Can you pass me the dictionary, please? Why are you sitting on the floor? Yes. Format ma pen the next one. Ginati start වෙලා. Right, these sentences are not correct. මේ වාක්‍ය වැරදි. Put in a or an or the where necessary. මොකක්ද ඒ කියන්නේ? a හෝ an භාවිතා කරන්න අවශ්‍ය තැනට. අවශ්‍ය නැත්නම් එපා. Right, the where necessary. අවශ්‍ය තැන් වලට. Don't forget to turn off light when you go out. එතකොට don't forget කියන්නේ first verb එක, to turn off කියන්නේ to වලට පස්සේ එන verb to එක. එහෙනම් object එකක් තියෙනවා light, right? එතකොට ඔයා එළියට එනකොට light එක off කරන්න අමතක කරන්න එපා කියන්නේ. එක light එකයි තියෙන්නේ. ඒක නිසා ඒක the light වෙන්න ඕන. මෙතෙන්ට the එන්න ඕන. Enjoy your trip and don't forget to send me a postcard. මට පෝස්ට් කාඩ් එකක් එවන්න අමතක කරන්න එපා. the postcard කියන්න බෑ. මොකද පෝස්ට් කාඩ් එක එයාගේ අතට දීලා මට එවන්නේ කියන නෙවෙයිනේ. එයා කොහේ හරි තියෙන එකක් අරගෙන මට එවන්න ඕනේ. ඊළඟට what is the name of this village? දැන් ගමක් ගත්තොත් එහෙම ඔයාලා ඉන්න ගමට එක නමයිනේ තියෙන්නේ. ඒක නිසා the name. What is the name of your village? ඒක නිසා the name කියන එක හරියි. ඊළඟට Canada is a very big country. කැනඩාව කියන්නේ ලොකු රටක්. කැනඩාවට අමතරව තව ලොකු රටවල් තියෙන එක කියනවා කියන තමයි ඒකේ අදහස. ලොකුම රට නෙවෙයි ලොකු රටක්.
ඊළඟ what is the මෙන්න මෙතන superlative form එකෙන් කියනවා නම් est දාපු ඒවා. නැත්තම් most ඉස්සරහට දාපු ඒවා තියෙනවා නම් ඒක ඉස්සරහට the ඕන. What is the largest city in Canada? කැනඩාවේ තියෙන ලොකුම නගරය කුමක්ද? කැනඩාවට ලොකුම නගර තියෙන එකයි. කොහෙට වුණත් ලොකුම නගර එකයි තියෙන්නේ. තේරුණාද? පන්තියකට උසම ළමයි එක්කෙනා ඉන්නේ. කොටම ළමයි එක්කෙනා ඉන්නේ. මහතම ළමයි එක්කෙනා ඉන්නේ. කෙට්ටුම ළමයි එක්කෙනා ඉන්නේ. දක්ෂතම ළමයි එක්කෙනා ඉන්නේ. දුර්වලතම ළමයි එක්කෙනා ඉන්නේ. ඒ අතර තමයි අනිත් අය ඉන්නේ. පැහැදිලිද? මොන හරි ෆැක්ටර් එකක් ගත්තම් කාරණාවක් බැලුවම පස්සේ ඒකේ උපරිම සහ අවම අවස්ථාවේ ඉන්නේ එක්කෙනෙක් විතරයි. Now number 6, I like this room but I don't like the color. ඒ කාමරයේ තියෙන පාට. The color of the carpet. carpet එකේ පාටට මං කැමති නෑ. Number 7, are you okay? No, I got an headache. නෑ. මගේ ඔළුව රිදෙනවා. Are you got an headache? Number 8, we live in an old house near station. ස්ටේෂන් එක ළඟ තියෙන පැරණි ගෙදරක තමයි අපි ඉන්නේ. එතකොට ස්ටේෂන් එක ළඟ තවත් පැරණි නිවාස ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ පැරණි නිවාස වලින් එකක තමයි අපි ඉන්නේ. Number 9, what is the name of the director of the film we saw last night? ඔන්න බලන්නකෝ ඒක තියෙන තුනක් දැම්මා. What is the name of the director of the film? ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයාගේ නම. එක ෆිල්ම් එකයි බැලුවේ. ඒක නිසා the film. ඒ ෆිල්ම් එකට එක අධ්‍යක්ෂකවරයා ඉන්නේ. ඒක නිසා the director. ඒ අධ්‍යක්ෂකවරයාට එක නමයි තියෙන්නේ. ඒක නිසා the name. Right? We saw last night. ඊරෑ බලමු. පැහැදිලිද? විනුති හරිද? හරි සර්. මොමෙත්ම හරිද? හරි සර්. මේ උත්තර ලියාගෙන තියෙන්න ඕන. රෙකෝඩින් එකකුත් දෙන්නම් නැවත බලන්න. ඊළඟට the මෙන්න මේක ගොඩක් මතක තියාගන්න ඕනේ. the භාවිතා කරන අවස්ථා සහ නැති ඒවා. We use the when it is clear which thing or person we mean. අපි අදහස් කරන ද්‍රව්‍ය හෝ පුද්ගලයා හරියටම මෙයාම කියලා ඒකම කියලා දන්නව නම් the දාන්න පුළුවන්. What is the name of the street? street එකට එක නමයි තියෙන්නේ. ඒක නිසා කොහොමද එන්නේ? The name of this street. Who is the best player in your team? ඔයාගේ ටීම් එකේ එක best player කෙනා ඉන්නේ. Can you tell me the time place? වෙලාව ඇහුවොත් එහෙම දැන් වෙලාවනේ අහන්නේ. මේ වෙලාවට එක වෙලාවයි තියෙන්න පුළුවන්. My office is on the first floor. මගේ ඔෆිස් එක තියෙන්නේ පළවෙනි මාලේ. එතකොට first, second, third, fourth වගේ කියන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, පස්වෙනි, 10 වෙනි, 100 වෙනි ඕන එකට ද භාවිතා කරන්න. floor නෙවෙයි ඕන එක. first, second, third, fourth කියලා තියෙනවා. ඊළඟට don't forget the අමතක කරන්න එපා. Do you live near the city center? city center එකක් විතරයි තියෙන්නේ. ටවුන් එකක් ගැන අහන්නේ ඒකයි. Excuse me, where is the nearest bank? ඔයා ඉන්න තැන ඉඳලා කොහෙට හරි ළඟම තියෙන එක බැංක් එකයි. මේක superlative form එකෙන් තියෙනවා. මේ තියෙන est. ඒක නිසා the ඕන. ඊළඟ the same කියලා භාවිතා කරන්න. We live in the same street. අපි ඉන්නේ එකම වීදියේ. ඔයයි මමයි දෙන්නම එකම පාරේ. Are these two books different? No, they are the same. මේ පොත් දෙක වෙනස්ද කියලා ඇහුවා නෑ නෑ ඒවා සමානයි එක වගේ කියලා තමයි වෙන්නේ. ඊළඟ ලෝකෙට එකක් විතරක් තියෙනවා. නැත්නම් යම් කිසි ප්‍රමාණය ප්‍රදේශයක් සැලකුවම පස්සේ එකක් විතරක් තියෙනවා. විශාලම ප්‍රදේශයෙන් ඉන්නේද? ශීරපතේක් බැලුවම පස්සේ අපිට එක ඉරයි තියෙන. ඒක නිසා the sun. අපේ පෘථිවිය ගත්තම් එක හඳයි තියෙන්නේ the moon. අපේ ලෝකය ගැන හිතුවම පස්සේ අපිට තියෙන එක ලෝකයයි the world.
අපි අහස දිහා බැලුවම අපට තියෙන එක අහසයි the sky. එක මුහුදයි the sea. අපට තියෙන එක රටයි the country. The sky is blue and the sun is shining. The sky, the sun. එකක් විතරක් තියෙන කොට තියෙනවා. Do you live in a town or in the country? ඔයා ජීවත් වෙන්නේ නගරයකද එහෙම නැත්නම් ගමේද? නේද? ඔයා ඉන්නේ හරි මොකක් හරි ගමේද? නගර නම් කීපයක් තියෙනවා ගම වල එකක් විතරක් නෙන්නේ නේද? country කිව්වේ ගමට මේක. ගම. right? ඊළඟට රටක් ගත්තන් පස්සේ of a city or country. කොහේ හරි නගරයකට නේද විශාල රටක නම් මේ නගරයට අනුව එක එක පොලිස් තියෙනවා. දැන් මේ දවස්වල ඇමරිකාවේ ඔය එක ගැන කතා කරනකොට විවිධ වර්ගයේ ෆෝසස් ගැන කතා කරනවා. හරිද? දැන් ලංකාවට නම් තියෙන්නේ ආර්මි එකක්, එයා ෆෝස් එකක්, නේවි එකක්, පොලිස් සහ තව මොකද්ද සිවිල් ඩිෆෙන්ස් මොකක් හරි එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද ඒකට කියන්නේ? ග්‍රාමාරක්ෂක බට පිරිසක් තියෙනවා. එතකොට ලංකාවටම එක පොලිසියයි තියෙන. ඒක නිසා the police, the fire brigade එක යුද හමුදාව. ලංකාවට නේ යම් කිසි ප්‍රදේශයක් බැලුවා. The army එහෙමයි එන්නේ. My brother is a soldier, he is in the army. මගේ සහෝදරයා සොල්දාදුවේ කොහොම ඉන්නේ හමුදාවේ. What do you think of the police? ඔයා පොලිසිය ගැන හිතන්නේ බෑ. සමස්ත පොලිසිය ගැන. නේද? දැන් ලංකාවේ මිනිස්සු නම් බොහෝ විට බයයි. ඒ වුණාට හොඳ මිනිස්සුත් ඉන්නවා. Do they do a good job? ඔවුන් හරියට ජොබ් එක කරනවද කියලා අහනවා. ඊළඟට මොකක් හරි තැනක් ගත්තම මේක කියලා හිතන්නකෝ මේකට උඩ තියෙන එක තැන. top එකයි තියෙන්නේ. the top තියෙන්නේ. යට එකයි තියෙන්නේ. the bottom තියෙන්නේ. මැද එක තැනයි තියෙන්නේ. the middle තියෙන්නේ. එක වම් පැත්තයි තියෙන්නේ. the left කියලා කියනවා. එක දකුණු පැත්තයි තියෙන්නේ. the right කියලා කියනවා. ඒක නිසා write your name at the top of the page. තර පොලේ ගත්තන් එක ඉහළ කොටසයි තියෙන්නේ. The house is at the end of the street. ගේ තියෙන්නේ වීදියේ කෙළවර. ඒ කියන්නේ ඒ වීදියට එක කෙළවරයි තියෙන්නේ. The table is in the middle of the room. කාමරේ මැද තමයි මේස තියෙන්නේ. කාමරේට එක මැදයි තියෙන්නේ. Do you drive on the right or on the left in your country? ඔයාගේ රටේ ප්‍රිය පදවන්නේ වමින්ද දකුණින්ද? එක වම් පැත්තයි එක දකුණු පැත්තයි තියෙන්නේ. ඊළඟට මේ වගේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගැන කතා කරනකොට the piano, the guitar, the trumpet ඒ විදිහට යූස් කරන්න පුළුවන්. රේඩියෝ එක අහනවා කිව්වන් පස්සේ මෙන්න මේ ඩිවයිස් එකට තමයි මේ රේඩියෝ කියලා කියන්නේ උපකරණය. හරිද? I listen to the radio a lot. මම ගොඩක් රේඩියෝ එකට අහනවා. හැබැයි විවිධ channels තියෙනවා. ඒව වෙන්න පුළුවන්. ඔය අහන එක මම අහන්නේ channels ගැන නෙවෙයි කතා කරන්නේ මෙන්න මේ රේඩියෝ. The internet ලෝකෙටම එකයි තියෙන්නේ. රේඩියෝ ලෝකෙටම එකම එකයි තියෙන්නේ විවිධ හැඩය තිබ්බට. ඊළඟට we do not use the අපි the භාවිතා කරන්නේ ටෙලිවිෂන් ටීවී කියන අවස්ථාවවලදී. breakfast lunch dinner කියන ඒවට ඉස්සරහට the භාවිතා කරන්නේ. ඊළඟ ටයිම් එකක් ගැන කියන්නේ next week, next month, next year, next summer, next Monday, last week, last month, last year, last summer, last Monday වගේ වට the භාවිතා කරන්නේ නැහැ. මොනොච්චරයි මතක තියාගෙන ඉන්න ඕනේ. right. මේ බලන්නකො. put in the where necessary. අවශ්‍ය තැන් වලට the දාන්න. write okay if the sentence is already correct. වාක්‍ය මේ වෙනකොටත් නිවැරදි නම් okay කියලා දාන්න. right. මෙතන තියෙන what is the name of this street කියලා අහන්න. ඒතකොට මේ විදියට එක තමයි තියෙන්නේ. ඒක නිසා මෙතෙන්ට the අවශ්‍යයි. the name කියලා වань. Now what's on television tonight? ටෙලිවිෂන් ඉස්සරහට the භාවිතා කරන්නේ. ඒක නිසා okay. එතකොට the භාවිතා කරන්නේ noun එකක් ඉස්සරහට. ඒ සමහරවිට noun එක ඉස්සරහට adjective එකක් ඇති. adjective එක ඉස්සරහට ඊට පස්සේ and දාන්න නැත්නම් the භාවිතා කරන්න පුළුවන්. Our apartment is on second කියලා තියෙන්නේ. එහෙනම් the second වෙන්න ඕනේ. first, second, third වගේ. the second floor.
ඊළඟට would you like to go to the moon? එක හඳයි තියෙන්නේ. ඒක නිසා the moon. Which is best. Best හැදුනේ කොහොම? good, better, best. Superlative form එක. ඒක නිසා which is the best hotel in this town. හොඳම ඒවා එකයි තියෙන්නේ. නේද? ටවුන් එකටම හෝටල් 100ක් තිබ්බත් ඒ 100 අතරින් හොඳම ඒවා තියෙන එකයි. පොඩි හරි හොඳම කියන ඒවා අතර පොඩි හරි වෙනසක් තියෙනවා. what time is lunch? lunch කියන එක ඉස්සරහට ද භාවිතා කරන්නේ නැහැ. ඒක ඕකේ. how far is it to the city center? city center එකයි තියෙන්නේ. ඒක නිසා the city center කියලා use කරන්න ඕනේ. ඊළඟට we are going away at the end of May. මැයි මාසෙට එක අවසානයයි තියෙන්නේ. ඒක නිසා ද කියලා ඕනේ. ඊළඟට what are you doing next weekend? next කියන එක ඉස්සරහට ද භාවිතා කරන්නේ. ඒක ඕකේ. I didn't like her. මම ඇයට කැමති නෑ. the first time I met her. ඉස්සෙල්ලම. ඒතකොට first කියන එකට අපි කිව්වා ද ඕනේ කියලා. time කියන්නේ noun. I am going out after dinner. dinner කියන එක ඉස්සරහට ද භාවිතා කරන්නේ. ඕකේ. ඊළඟ එක ඉන්ටර්නෙට් ඉස්සරහට ද ඕනේ කිව්වා. the internet is a good way of getting information. තොරතුරු ලබා ගන්න හොඳ ක්‍රමයක් තමයි ඉන්ටර්නෙට් කියන්නේ. My sister got married last month. my කියන එක ඉස්සරහට භාවිතා කරන්න බෑ. එක sister වුණාට my sister. the my sister කියන්නේ my the sister කියන්නේත් නෑ. verb එකක් ඉස්සරහට ද එන්නෙත් නෑ. last month කියන එකේ last ඉස්සරහට එන්නේ month එක ඉස්සරහට ආපු adjective එකක් තමයි last කියන එකට එන්නේ. My dictionary is on the top shelf on the right. එක දකුණු පැත්තයි තියෙන්නේ. shelf එකේ එක උඩයි තියෙන්නේ. ඒක නිසා the top shelf on the right. එමයි නිවැරදි. ඊළඟ එක we live in the country. අපි ඉන්නේ ගමේ about 10 miles from the nearest town. ළඟම තියෙන නවලට nearest කියනකොට superlative. ඔයාලා උත්තරේ ලියනකොට මෙන්න මේව අන්ඩර්ලයින් කරගන්න. ඒක highlight කරගන්න. මේ කාරණා මත පදනම් වෙලා තමයි මේ වචන නිශ්චිතයිද අවිනිශ්චිතයිද කියලා කියන්නේ. යාර මම ඊයේ පේපර් එකේ කිව්වනේ නේද? 6 වෙනි ප්‍රශ්නෙට notice invitations ඒ වගේ එකක් ලියන්න. 8 වෙනි ප්‍රශ්නේ paragraph එකට 14 වෙනි ප්‍රශ්නේ letters වලට එහෙම නැත්නම් graph වලට 16 වෙනි ප්‍රශ්නේ essays ඊට පස්සේ articles ඊළඟට speeches ඊළඟට stories dialogues ඒවට මේ grammar වලට අනුවනේ ඕන එකක් ලියන්න තියෙනවා. නිකයි ඉස්තෙන් පුරවන්න තියෙන්නේ තේන්නේ. ඔක්කොගේම grammar තියෙන්නේ. ඒක නිසා and the දාන එක අනිවාර්යෙන්ම ඕන. and the තියෙන්නේ articles කියන ඒවා වචන 3ක් විතරමයි තියෙන්නේ. වචන මිලියන 22ක් විතර තියෙනවා ඉංග්‍රීසි වල වචන. 22කට වැඩිය පොඩ්ඩක් වැඩි. සෑම අවුරුද්දකම වචන 100ක් 150ක් අලුතෙන් මේ ලැන්ග්වේජ් එකට එක් වෙනවා. දැන් මේ ළඟදී කිරිබත් පොත්තු කියන වචන ටික ඉංග්‍රීසි වලට එකතු කරා. දැන් අපි මිල්ක් ප්‍රයිස් කියන්න ඕනේ නැහැ. කිරිබත් කියලා ලිව්වන් පස්සේ ඒක පිළිගන්නවා. පොත්තු කියලා ලිව්වන් එකක් පිළිගන්නවා. මේ ලංකාවෙන් වචන පහක් කරන් දාලා දෙනවා. මට අනිත් තුන මතක නැහැ. එතකොට එච්චර වචන තිබ්බත් ආටිකල්ස් තියෙන්නේ 3යි. ආටිකල්ස් 3යි තියෙන්නේ. ඒක තමයි a and the. සහ n භාවිතා කරන්නේ එකක් ගැන කියන්නේ. vowel sound එකකින් පටන් ගන්නවා නම් n භාවිතා කරනවා. consonant sound එකකින් පටන් ගන්න singular noun එක නම් a භාවිතා කරනවා. the කියන එකෙන් කියන්නේ නිශ්චිතයි කියලා. ඒක වචන ඉස්සරහටත් පුළුවන්. බහු වචන ඉස්සරහටත් පුළුවන්. uncountable ඉස්සරහටත් පුළුවන්.
තේරුණාද? එහෙමයි use කරන්නේ. ඊළඟට complete the sentence use the same plus these words. The same කියන එකත් එක්ක මේ වචනේ භාවිත කරනවා. The same make, the same color, the same problem, the same street, the same time. දැන් මේ දවස්වල අපිට same problem එකක් තියෙනවා. මොකද්ද තියෙන problem එක? කියන්න බලන්න. මෙතන ඉන්න ඔයාලා තුන් දෙනාටයි මටයි අනිත් අයටයි ඔක්කොටම. දැන් මේ වෙලාවේ කොහොමද රස්නේ? වින්ති නම් ෆෑන් එකක් දාලා තියෙනවා. මටත් ඒ හීට් එක තියෙනවා. ඔයාලටත් ඔහෙට තියෙනවා ඒක. ඊළඟට ලංකාවේ පෙට්‍රල් ප්‍රශ්නේ අපි ඔක්කොටම සේම්. හෙට ඉස්කෝලේ නිවාඩු දීලා තියෙන්නේ ඒක නිසා. ඊළඟට ඔයාලා තුන් දෙනාම ඉන්නේ සේම් ඒජ් එකේ. සේම් ක්ලාස් එකේ. නේද? ඒ කියන්නේ මේ ඉස්කෝල තුනක්. හැබැයි grade 11 තමයි ඉන්නේ. same grade. අන්න එකයි කියන්නේ. right මේ බලන්න. I live in North Street. මම ඉන්නේ උතුරු වීදියේ North Street එකේ and you live in North Street. ඔයා ඉන්නේ North Street එකේ. It means එන එක තේරුම මොකද? We live in the same street. අපි ඉන්නේ එකම පාරේ. Yeah, I arrived at 8:30. මම පැමිණිය 8:30. And you arrived at 8:30. ඔයාව 8:30. අපි දෙන්නම එකම වෙලාවේ ආවේ. එහෙම වාක්‍ය දෙකකින් ලියන්න ඕනේ. We arrived at the same time. අපි දෙදෙනාම ආවේ එකම වෙලාවට. Number 3, Jim is 25 and Sue is 25. Jimට 25, Sueට 25 වෙන වයස. Jim and Sue are the same age. Jim සහ Sue එකම වයස. My shirt is dark blue. මගේ shirt එක තද නිල් පාටයි and so is my jacket. So is my jacket කියන්නේ මගේ jacket එකත් එහෙමයි. එහෙමයි කියන්නේ මොකද්ද? තද නිල් පාට. My shirt and jacket. My shirt, my jacket are the same color. I got no money. මට සල්ලි නැහැ. And you got no money. ඔයාට සල්ලි නැහැ. We got the same problem. අපිට තියෙන එකම ප්‍රශ්න. සල්ලි නැහැ කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. We got the same problem. මේක අඩුම ගානේ දෙන්නෙකුට කීප දෙනෙකුටත් වෙන්න පුළුවන්. මම ඉතින් මේ ටික ලියාගත්තද? Right. Next one, look at the picture and complete the sentence. Use the if necessary. අවශ්‍යයි නම් කියන්නේ if necessary. අවශ්‍යයි නම් the දාන්න. Right. Remember, the sun is shining. ඉර බැබලෙමින් තියෙනවා. She is playing the guitar. ඇය ගිටාරය වාදනය කරනවා. They are having breakfast. The දාන්න නැහැ. මේ morning කියලා තියෙනවනේ ඒකින්ද breakfast තමයි උදේ කරන්නේ. ඊළඟ he is watching TV. Right, number 5, they are swimming in the sea. මේ මොහොතේ කියලා දන්නේ කොහොමද කියන්නේ? මේගොල්ලෝ මොහොතේ පින්නවයි කියලා කියන්නේ කොහොමද අපි? ලින්ක්කකින් අහන්නේ. කොහොමද අපි කරන්නේ මොහොතේ කියලා දන්නේ? දැන්ද කියවන්නේ ඔය?
මං කියන ඒවා ඇහෙනවද හොඳට? මගෙන් ලහන්නේ. නැතුව මේ නැවක් තියෙන ඒකෙන් නෑ. දැන් ඔයා මොනවද මෙච්චර ලහගෙන හිටියේ? මට ඇහුනේ විනුති කියනවා වගේ. විනුති. එහෙනම් AB කියලා දාගමු. එතකොට ලේසි. හරි. නැවක් තියෙනවනේ. නැව ඉතින් මුහුද යනවා කියන එක තමයි සාමාන්‍ය අදහස. නේද? හැබැයි මුහුදේ නැති ටයිම් වලත් නැව් යනවනේ. ලොකු වීල් වල, ලේක් වල යනවා. ඊළඟ team's name is at the bottom of the list. මෙතන team කියන bottom එකේ තියෙන list එකේ යටම තියෙන. bottom එකයි තියෙන්නේ. Next one, complete these sentences. Choose from the list. Use the if necessary. Capital, dinner, police, lunch, middle, name, sky, television. ඔමෙත්ම capital කියන්නේ මොකක්ද? capital කියන්නේ මොකක්ද? ඔමෙත්මගෙන් අහන්න. දන්නේ ඈ? දන්නේ what is the capital of Sri Lanka? මොකද ඒකේ තේරුම? What is the capital of Sri Lanka? දන්නේ ඈ? දන්නේ? මාරුනේ. ඊසරයක් කියලාද අපි ඕක? ජිනුති capital කියන්නේ මොකද්ද? ජිනුති අගනගරනේ. අග්ගනගරය. විනුති තව capital කියන එකක් කියන්න මොකද්ද කියලා? අගනගරයට හැර capital කියන්නේ තව මොකටද? දැන් මේ අකුරු වල මේ බලන්න C capital O simple. එහෙම capital එකකුත් තියෙනවා. නේද? ලොකු අකුරු පොඩි අකුරු. තව කොමර්ස් කරන කට්ටිය දන්නවා capital කියන්නේ මොකද්ද කියලා. කොමර්ස් කරනවද ඔයාලා? නෑ ප්‍රාග්ධනය. Right. එහෙනම් we had dinner at a restaurant last night. අපි ඉර dinner එක ගත්ත restaurant එකට. එහෙනම් the dinner කියලා දාන්නේ. We stayed at a very nice hotel. අපි ඉතා හොඳ හෝටල් එක නතර වුණා. But I don't remember the name. නමුත් ඒක නම මතක නැහැ. The name. The sky is very clear tonight. අද අහස ගොඩක් පැහැදිලි. You can see all the stars. ඔයාට ඔක්කොම තරු ටික බලන්න පුළුවන්. Sometimes there are some good film on television. ඒකට the use කරන්නේ. සමහරලාට හොඳ ෆිල්ම්ස් තියෙනවා ටෙලිවිෂන් එකේ late at night. ටිකක් රෑ වෙයි. Number 5. Somebody was trying to break into the shop. කවුරු හරි උත්සාහ කරමින් ඉඳලා හිටියා ෂොප් එක කඩාගෙන ඇතුළට එන්න. So ඒක නිසා I called the police. මම පොලිසියට කතා කරා. I called the police. Tokyo is the capital of Japan. ජපානයේ අගනගර එකයි තියෙනවා. හැම රටමකට අගනගර එකයි. ඒක තමයි මොකද්ද? ටෝකියෝ. එතකොට ඔමෙත්ම what is the capital of Sri Lanka?
ශ්‍රී ලංකාවේ අගනගරය මොකක්ද? ජයවර්ධනපුරේ. එච්චරද? Sri Jayawardhanapura Fort. What is the capital of India? ඉන්දියාවේ අගනගරය කොහෙද? දැනගන්න ඕන. What is the capital of China? ඉන්දියාවල නිව් ඩෙල්ලි, චයිනාවල බීජිං. ඔය ඉතින් කීපයක් දැනගන්න. ලෝකේ රටවල් කීයක් තියෙනවද? How many countries are in the world, ඔමෙත්ම? 195. 195ක් තියෙනවා. එහෙනම් ඔය හැම රටකටම කැපිටල් එකක් තියෙනවා. සමහර ඒවා පරිපාලන ප්‍රදේශ විතරයි. ඒකට පොලිසියක් උසාවියක් ඒව නැතිව තියෙනවා. නිකන් security forces විතරයි තියෙන්නේ. මම හිතන්නේ ජෙරුසලම එහෙමයි තියෙන්නේ. හොයලා බලන්න විකිපීඩියා. Right. Number 7. What did you have for lunch? The lunch name. Lunch. A salad. Salad එකක් තමයි lunch එකට ගත්තේ. I woke up in the middle of the night. රැට එක මැදියමයි තියෙන්නේ මැද වෙලාවක්. එහෙනම් the middle කියලා use කරනවා. Right. ඊළඟ එකට. Go to work, go home, go to the cinema. Right? She's at work. ඔය වැඩ කරනවා. They are going to school. ඕන් පාසලට යනවා. He is in bed. ඌ ඇඳ ඇතුලේ ඉන්නව නෙවෙයි. ඌ නිින්දේ ඉන්නවා. එහෙම භාවිතා කරනවා. එතකොට go to work. Right? එහෙම කියනවා. I am at work. He is at work. They are at work. We were at work. I was at work. එහෙම කියනවා. Start work, finish work. සමහර ඒවාට to තියෙනවා, සමහර ඒවාට නැහැ. මේ බලන්න. Bye. I am going to work. Going කියන්නේ first verb එක, second verb එකක් දානකොට to දාන්න ඕන. හැබැයි I am going to work කියන්නේ simple future tense එක. මම වැඩට යන්නයි හදන්නේ. I finish work. එතෙන්දී I to work කියලා දාන්නේ. එතන noun එකක් විදියට තියෙන්නේ. මෙතන noun එකක් විදියට තියෙන්නේ. මේක මෙතන verb එකක්. verb එකක් විදියට එනකොට තමයි මෙතෙන්ට to අවශ්‍ය. At 5 o'clock every day. Go to school කියලා කියනවා. I am at school. He is at school. They are at school. එහෙමයි කියන්නේ start school, leave school. ඉස්කෝලේ පටන් ගන්නවා, ඉස්කෝලෙන් පිටත් වෙනවා. What did you learn at school today? ඒකට to එන්නේ. The එන්නෙත් නෑ මේක. The එන්නේ. Right? The work එන්නේ. At the work එන්නේ. Start the work එන්නේ. Finish the work එන්නේ. තාම අපි භාවිතා කරන්නේ මේ the ගැනයි කතා කරන්නේ. එතකොට what did you learn at school today? Some children don't like school. ඊට පස්සේ go to university. මෙන්න මේවට to දාන්න නැහැ. ඒකයි මේ කියන්නේ. The university කියන්නේ නැහැ. The college කියන්නේ නැහැ. එතකොට go to university, go to college. I am at university, I am at college. එහෙමයි at the college වැරදි. Helen wants to go to university when she leaves school. What did you study at college? ඔයා ඉස්කෝලේ මොනවද ඉගෙන ගත්තේ? I hospital කියන එක ඉස්සරහට දාන්නේ නැහැ. Right? Go to hospital. I am in hospital. Jack had an accident. He had to go to hospital. ඊළඟ prison කියන word එක ඉස්සරහට දාන්නේ නැහැ. Go to prison.
He is in prison. He was in prison. එහෙම අහන්න පුළුවන්. Why is he in prison? ඇයි ඔහු prison එකේ ඉන්නේ? What did he do? ඔහු මොනවද කරේ? church කියන එක ඉස්සරහට දාන්න නැහැ. Go to church, be in church, be at church. David usually go to church on Sundays. ඉරිදා දවස්වලට සිරිත් පරිදි. ඒ කියන්නේ සිර 80ක් විතර ඩේවිඩ් church එකට එනවා. Go to bed, in bed. එහෙමයි එන්නේ. නින්දට යනවා, නින්දේ සිටිනවා. ඇඳට යනවා නෙමෙයි. I am tired, I am going to bed. Where's Jane? She's in bed. ඊළඟ home කියන එකට use කරන්නේ නැද? Go home, at home. Right? I am at home. මම ගෙදර ඉන්නවා. I am tired, I am going home. මට මහන්සි මං ගෙදර යනවා. Are you going out tonight? Or are you staying at home? We say මෙන්න මේවට ද අවශ්‍යයි. මෙතනින් පල්ලෙහා මේ ටිකට ද අවශ්‍යයි. The cinema චිත්‍රපටශාලාව, the theater රංගශාලාව නාට්‍ය පෙන්නන එක, the bank, the post office, the station, the airport. මේක D කියලා කියන්නේ මෙන්න මෙතන vowel sound එකක් නිසා. consonant sound එකක් නම් the කියලා use කරනවා. The city center. I never go to the theater, but I go to the cinema a lot. මම කවදාවත් රංගශාලාවකට ගියේ නැහැ. නමුත් සිනමා ශාලාව වලට ගොඩක් යනවා. Are you going to the bank? ඔයා බැංකුවට යනවද? ඒ කියන්නේ ඔයා මොකක් හරි බැංකුවකට යනවද කියන්නේ අහන්නේ. ඔක දන්නවා නැත්නම් දන්නේ නැහැ. පාර යනකොට කොහෙද යන්නේ වුණා I am going to the bank. එයාට ඕන බැංකුවට නේ යන්නේ කියලා හිතන්නේ. No, to the post office. නෑ post office. The number 5 bus goes to the airport. The number 8 goes to the city center. Number 5 අංක 5 බස් එක යන්නේ airport එකට. 8 බස් එක යන්නේ city center. Go to the doctor, go to the dentist. වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා, දොස්තර හම්බෙන්න යනවා කියන්නේ. You are not well. Why don't you go to the doctor? ඔයාට සනීප නැහැ ඔයා දොස්තර කෙනෙක් හම්බෙන්න යන්නේ. I have to go to the dentist tomorrow. මම හෙට දත් දොස්තර කෙනෙක් හම්බෙන්න යුතුයි. එහෙනම් ඔන්න ද භාවිතා කරන ටික මේ ටිකට ද භාවිතා කරන්නේ නැත. මතකයිද බලමු. Where are these people? Complete the sentence. Sometimes you need the. සමහරවිට තමයි ද අවශ්‍ය. අන්න ඔමෙත් මකට. Right. He is in bed. ඔහු නිින්දේ ඉන්නවා. නිින්ද bed කියන්නේ. මෙතන they are at the cinema. The cinema. ඔවුන් සිනමා ශාලාවේ ඉන්නවා මේගොල්ලෝ. හරිද? She is in hospital. The hospital කියන්නේ. She is at the airport. Airport එකේ ඉන්නේ. They are at home. He is in the prison. තොර මේක කටපාඩමේ තියෙන ඕන එකක් තමයි මේවට දානවා මේවට දාන්නේ නැහැ කියලා. the use කරන ඒවා වෙනම ලිස්ට් එකක් හදාගන්න. the use කරන්නේ නැති ඒවා වෙනම ලිස්ට් එකක් හදලා ටික දවසක් ඔය කාඩ්බෝඩ් කෑල්ලක හොලේක දාලා පොතාසිය දාගෙන ඉන්න බලන්න. නේද? මං කිව්වා හැමදාම දවසට විනාඩි 10ක් අච්චු පොතක් කියවන්න. ඉංග්‍රීසි නිවුස් බලන්න. මන් දීලා තියෙන වර්ඩ් ලිස්ට් බලන්න. තව වචන එකතු කරන්න. මේ ග්‍රැමර් බුක් එකත් නිතර නිතර කියව ගන්න කියලා. මම හිතනවා තුන් දෙනා එක්ක මේ වැඩේ හරියටම කරනවා කියලා. දැන් third term test එකට ඔය ඔක්කොම ඕන. මොකද අර දැක්ක නේද 11 වෙනි ප්‍රශ්නේ හැටි. blanks 14යි. answers 15යි. සියලුම parts වලින් වචන දාලා. ඒවට මේවා අදාළයි ඔක්කොම. ද දානවද ද දාන්නේ නැද්ද? පැහැදිලිද? හරි. එහෙනම් මේ බලන්න.
Complete the sentence, choose from the list, use the if necessary. අවශ්‍යයි නම් ද දාන්න. Bank, bed, church, home, post office, school, station. I need to change some money. මට සල්ලි ටිකක් මාරු කරගන්න. I have to go to the bank. මම බැංකුවට යා යුතුයි. යන්නට තියෙනවා නෙමෙයි have to go කියන්නේ යා යුතුයි. සල්ලි මාරු කරන්න නම් බැංකුවටම යන්න. David usually goes to church. To the church Valerie goes to church on Sunday. In Britain, children go to school from the age of 5. බ්‍රිතාන්‍යයේ ළමයි පාසල් යන්නේ වයස අවුරුදු 5 in Sri Lanka too නේ. ශ්‍රී ලංකාවෙත් එහෙම තමයි. There were a lot of people at the station waiting for the train. Station එකේ මිනිස්සු ගොඩාක් බලාගෙන ඉන්නවා කෝච්චියක්. I phoned you last night. ඊයේ මම මට කෝල් එකක් දුන්නා. But you weren't at home. නමුත් ඔයා ගෙදර හිටියේ නෑ. I am going to bed now. මම දැන් නිදා ගන්න හදන්නේ. Good night. ඒක sentence එකක් විතරයි. තව 9:00 වෙනකන් තියෙනවා මම බලන්න. ඊළඟ එක number 7. I am going to the post office to get some stamps. To the post office කියලා දාන්න. Complete the sentence. Sometimes you need the. සමහරවිට the අවශ්‍යයි. If you want to catch a plane, ඔයාට plane එකක් අල්ල ගන්න ඕන නම් you go to the airport. ඔයා යන්න ඕනේ කොහාටද? Airport. If you want to see a film, ඔයාට ෆිල්ම් එකක් බලන්න යන්න ඕන නම් you go to the cinema. ඔයා සිනමා ශාලාවකට යනවා. You go to the cinema. ඊළඟට if you are tired, ඔයාට මහන්සි නම් and you want to sleep, ඔයාට නිදා ගන්න අවශ්‍යයි නම් you go to bed. The bed now. If you rob a bank, the police catch you. ඔයා බැංකුවක් හොරකම් කරොත් පොලිසිය ඔයාව අල්ලගනි. You go to prison. ඔයා යනවා බන්ධනාගාරයට. If you have problem with your teeth, ඔයාගේ දත්වල ප්‍රශ්නයක් තියෙනවා නම් you go to the dentist. ඔයා දන්ත වෛද්‍යවරයා හම්බෙන්න යනවා. If you want to study after you leave school, schooling ඉවත් වුණාට පස්සේ වට ඉගෙන ගන්න ඕන නම් you go to university. ඔබ විශ්වවිද්‍යාලයට යන්න. If you are badly injured in an accident, accident එකකින් ඔයා ගොඩාක් තුවාල වුණා නම් you go to hospital. ඔයා hospital එකට යනවා. ඔමෙත්ම ඔයාලා ඉස්කෝලේ ගියපු අයියා කෙනෙක් ඊයේ ඇක්සිඩන්ට් වෙලා නැති වුණා නේද? ඔව් සර්. දන්නවද? ඔව්. right. අනිත් එක්කෙනා ICU එකේ ඉන්නවා විතරයි. ගොඩක් අමාරුයි ඒකට. ඊළඟට ඈ අද දැනගත්තේ. Facebook එකේ දාලා තිබ්බ ගොඩක් අය. ඔව් ඒකෙන් දැනගත්තේ නැත්තම් දන්නේ. ඒක තමයි. Are these sentences okay? මේ වාක්‍ය හරියද? Correct the sentence where necessary. අවශ්‍ය තැන්වලදී ඒක නිවැරදි කරන්න. We went to cinema වැරදිනේ. We went to the cinema last night. එහෙනම් මෙතෙන්ට the අවශ්‍ය. ඊළඟ I finish work at 5 o'clock every day. Okay. Finish the work කියන්නේ. Lisa wasn't feeling well yesterday. ඊයේ ලීසට සනීප නැහැ. So she went to the doctor. මෙතෙන්ට the අවශ්‍ය. I wasn't feeling well this morning. මට අද උදේ සනීප නැහැ. So I stayed in bed. Okay. මම ඉතින් නිදාගත්තා. නිින්දේ හිටියා. Why is Angela always late for work? ඒක okay. The work එන්නේ.
Where are your children? Where are your children? ඔයාගේ දරුවෝ කොහෙද? They are at school. එක okay. At the school නෙවෙයි. We have no money in the bank වෙන්න ඕන. අපිට බැංකුවේ සල්ලි නැත. ඊළඟ when I was younger මම තරුණ කාලේ I went to church every Sunday. Church ගියා සෑම ඉරිදාවකම. මෙතෙන්ට ද එන්නේ. What time do you usually get home from work? ඒකත් හරි. Get the home දාන්න. Number 10, do you live far from the city center? මෙන්න මෙතෙන්ට ද එන්න ඕන. City center එකයි තියෙන්නේ. Where shall we meet? At the station. Station එකේදී කියන්න use කරනවා. Jim is ill. He is in hospital. Okay. එකට ද භාවිතා කරන්න ඕන. Kate takes her children to school every day. Okay. The school කියලා use කරන්න. Would you like to go to university? The university කියලා use කරන්න. මේක okay. Would you like to go to the theater? මෙතෙන්ට ද ඕන. This evening. ඔයා කැමතිද අද හවස තියටර් එකට යන්න නාට්‍යයක් බලන්න කියලා. හරිද? ඊළඟ I like music. I hate exams. මොකද ඒකේ? I like music. I hate exams. කිසිම විභාගයකට කැමති නෑ. ඕනම සංගීතයකට කරනවා. I don't like cold weather. මං කැමති නෑ සීතල දේශගුණයට කියලා කියනවා. මේ ද භාවිතා කරන හැටි කියන්නේ. Do not use the for general ideas. General සාමාන්‍ය අදහස් සඳහා ද භාවිතා කරන්න එපා. I like music. ඒකේ තේරුම ඕනෑම මියුසික් එකකට කැමතියි. දැන් අපි ඔය හින්දි සින්දු අහන, තමිල් සින්දු අහන, ඉංග්‍රීසි සින්දු අහන තේරිලාද? නෑනේ. ඔය ළමයි ට්‍රිප් ගිහිල්ලා එනකොට හින්දි ඒවට ඉංග්‍රීසි ඒවට ඩාන්ස් කරන්නේ මොකෝ තේරිලා? හරි හරි සිංහල ඒවාවත් තේරෙනවද හරියට? සිංහල සින්දුවක්වත් තේරෙනවද? නෑ නෑ. ඒව තේරෙන්නේ නැහැ. ඒක නිසා මියුසික් කියලා ජෙනරල්. right? ඒක විශ්ව භාෂාවක් කියනවා. especially classical music. ඊළඟට we don't eat meat very often. අපි මස් කන්නේ නැහැ. මස් කියලා කියන්නේ කිසිම මස් වර්ගයක් කන්නේ නෙවෙයි. නේද? pork the beef the mutton the ඔය තියෙන එක chicken එකක්වත් කන්නේ. Life is not possible without water. ජීවිතය හැමෝගෙම ජීවිතය කාගේ ජීවිතේ මිනිසුන්ගේ වෙන්න පුළුවන් සත්තුන්ගේ වෙන්න පුළුවන් වතුර නැතුව සිදු වෙනවා. It's not possible. වතුර නැතුව ඉන්න බෑ. I hate exams. නේද ඔමෙත්ම. I hate exams. මං විභාග වලට කැමති නෑ. ඕනම විභාගයක. ක්ලාස් එකේද ඉස්කෝලේද ටර්ම්ස් ටෙස්ට්ද monthly ටෙස්ට්ද අඩු ගානේ දහම් පාසලේ පේපර් එකක් දෙනවටවත් කැමති. ඒක තමයි ඒකේ අදහස. I hate exams. ඔයා විතරක් නෙවෙයි ගොඩක් අය එහෙම. ගොඩක් අය එහෙම. ලොකු අයත් එහෙම. නේද? දැන් exams විවිධයිනේ. දැන් අපිට ටෙස්ට් එකක් තියෙනවා, එක්සෑම් එකක් තියෙනවා, ඩ්‍රයිවිං ලයිසන් එක රිනිව් කරන්න. කැමති නෑ ඉතින්. නේද? ඇයි? ෆේල් වෙයිද නැහැ. ෆේල් වෙයිද නැහැ නේ කියලා. අන්න ඒක නිසා.
පාස් වෙනවා කියලා දන්නවනම් 95ට වඩා ලකුණු එනවා කියලා දන්නවනම් දෙපාන්දර ගිහිල්ලා පේපර් එක දෙන්න. පොඩි අවුලක් තියෙනවා. ලියලා ආවම පස්සේ පිටක් අවුල්. ඒක නිසා ලෝකේ හැමෝම වගේ ගොඩක් අය වගේ එක්සෑම්ස් වලට කැමති නෑ. ඒක ජෙනරල් සාමාන්‍ය හැමෝටම පොදු ප්‍රශ්නයක්. Do you know a shop that sells foreign newspapers? ඔයා දන්නවද කඩයක් foreign newspapers විකුණන? විදේශීය පුවත්පත්. නේද? ඒක ඉතින් කොහේ හරි ඕනම ටවුන් එක ඒ වගේ ඒවා ඇති. ලංකාවෙත් දැන් අපේ හංගලට ගියොත් අවිස්සාවලට ගියොත් පත්‍ර කඩවල් කීයක් තියෙනවා. ඊළඟ එක I am not very good at writing letters. මම අකුරු ලියන්න එතරම් දක්ෂ නැහැ. ඕන අකුරක්. සිංහලත් අකුරු වගේ ඉංග්‍රීසිත් අකුරු වගේ දෙමළත් අකුරු වගේ ඔක්කොම එක වගේ. නේද? ඒකයි කියන්නේ ඕන අකුරක් හරි ලියන්න මම දක්ෂ නැහැ. general idea. Do not use the for games and sports. ක්‍රීඩා වලට ස්පෝර්ට්ස් වලට සහ ගේම්ස් තරඟ වලට ද භාවිතා කරන්න එපා. My favorite sports are football and ski. ski කියන්නේ මොකද්ද? හිම මත ලිස්සා යන. ඒක නිසා the ski කියලා කියන්නේ. Do not use the for languages. භාෂා වලට භාවිතා කරන්න එපා ද කියලා. or school subjects. ඉස්කෝලේ තියෙන විෂය. එහෙනම් අපි දැනගන්න ඕන languages මොනවද? school subjects මොනවද කියලා. history දන්නවා. geography දන්නවා. භූගෝල විද්‍යාව. physics කියන්නේ මොනවද? ඔමෙත්ම physics කියන්නේ මොනවද? භෞතික විද්‍යාවලි භෞතික විද්‍යාව. biology කියන්නේ මොනවද? ඔමෙත්මකින් අහන්නේ. වෙන්නේ. ජීව විද්‍යාව. මට නම් කියන්නේ A අන්න. level වලට maths කරොත් එහෙම මොනවද තියෙන subjects කියලා ඉවරනම් English වලින්. What are the subjects for the A level maths? මගෙන් දාන්නේ ඔව්. ෆිසික්ස් තියේ කෙමිස්ට්‍රි තියේ නැත්නම් ඒවට IT ගන්න පුළුවන්. තව තියේ මැත්ස් තියේ එච්චරයි වතේ. තව තියෙන්නේ. subject දෙකක් නෙවෙයි තුනක් තියෙන්න බෑ. ඉතින් combined maths කිව්වේ තියෙනවා. ඒක කිව්වා. combined maths කිව්වද? combined ඒක maths නිකම් physics මැත්ස් කියලා chemistry. ඔය combined maths ඇතුලේ තමයි pure maths applied maths කියලා දෙකක් තියෙනවා. ඒක තමයි combined උනේ සංයුක්ත ගණිතය. unity bioscience වලට මොනවද තියෙන්නේ? මම ඔව්. කෙමිස්ට්‍රි ෆිසික්ස්ුයි බයෝලොජි biology. biology කියන්නේ ජීව විද්‍යාව. එතන zoology සහ botany කියන දෙකේ එකතුවක් තියෙනවා. zoology සත්ත්ව විද්‍යාව, botany උද්භිද විද්‍යාව. විනති කොමර්ස් වලට මොනවද තියෙන්නේ? A level කොමර්ස් කරන්න Econ, accounting, business studies. සපෝට් එකක් තමයි මම. right. ඒවා ආර්ට් වලට මොනවද තියෙන්නේ? සිංහල තියෙනවා, හිස්ට්‍රි තියෙනවා, පොලිටිකල් සයන්ස් තියෙනවා, මීඩියා තියෙනවා. ඔය වගේ. එහෙනම් අපි ඒව ඉගෙන ගත්තේ නැති වුණාට සබ්ජෙක්ට්ස් කියලා දැනගන්න ඕනේ. දැන් O level සබ්ජෙක්ට්ස් ටික නම් දන්නවනේ. ඒ විතරක් නෙමෙයි. ඔය ලංකාවේ ටිකනේ.
අනිත් රටවල් වල මොනවද සබ්ජෙක්ට්ස් කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ ස්කූල් සබ්ජෙක්ට්ස් ලැන්ග්වේජස් දැනගන්න ඕනේ. දැන් ලංකාවේ තියෙන්නේ මොකද්ද ලැන්ග්වේජ් එක? සිංහලනේ කතා කරන්නේ. ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. තමිලුත් තියෙනවා. මේ ජපානයේ ජැපනීස්. එහෙම තියෙනනේ. ඉස්පාඤ්ඤේ ස්පේන් වල ෆ්‍රෙන්ච්. එහෙනම් ඒවා මොනවද ඒ රට සහ ඒ රටේ කතා කරන ලැන්ග්වේජ් එක ගැන අවබෝධයක් තියෙනවා. ඒ ලැන්ග්වේජ් එක දැනගත්තොත් විතරයි අපට ද නොදා ඉන්න පුළුවන් වෙන්නේ. right මෙන්න do you think English is difficult? ඔයා හිතනවාද ඉංග්‍රීසි අමාරුයි කියලා? ඒතකොට ඉංග්‍රීසි කියන එක මොකද්ද? ලැන්ග්වේජ් එකක් විදියට. ඔයාලට ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් කියලා දැම්මට ඒක ලැන්ග්වේජ් එක. සබ්ජෙක්ට් එකක් කියලා හිතාගත්තොත් ඒක ඉගෙන ගන්න අමාරුයි. ඇයි පාඩම් කරලානේ උත්තර ලියන්නේ යන්නේ. ලැන්ග්වේජ් එකක් නම් ප්‍රැක්ටිස් කරනකොට නේද? පොත් කියවනවා, ලියනවා මොනවා හරි දෙයක් ඉංග්‍රීසි වලින්, ඩයරි එකක්, ප්‍රශ්න වලට උත්තර, ඒ වගේ යාළුවන්ට ලියු, මෙසේජ් කරන, ටෙක්ස්ට් කරනවා, ඊමේල් දානවා, ඒ වගේ. ඊළඟට කතා කරනවා ස්පීකින්. ඊළඟට ලිස්නින් අහගෙන ඉන්නවා. මොකක් හරි songs, ෆිල්ම්ස් බලනවා, ඩ්‍රාමා බලනවා, ඒ වගේ ඒවා. එතකොට ඔක නිකම්ම පුරුදු වෙනවා. ඒක විද්‍යාව වගේ පාඩම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මැත්ස් වගේ හදා ඉන්න පුළුවන් එකක් නෙවෙයි ලැන්ග්වේජස් කියන්නේ. Tom's brother is studying physics and chemistry. ටොම්ගේ සහෝදරයා ඉගෙන ගන්නවා ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි කියලා කියන්නේ සබ්ජෙක්ට්ස් දෙකක්නේ. ඒක නිසා ඒකට the use කරන්නේ. මේ බලන්න ප්ලූරල් ෆෝම් එකේ මම කිව්ව නේද the භාවිතා කරනවා කියලා flowers, the flowers. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. එදත් කිව්වා අදත් කියනවා. Flowers are beautiful. මල් ලස්සනයි. ඒක ජෙනරල් අයිඩියා එක. ලෝකේ කොහේ මලක් තිබුණත් ඒක ලස්සනයි. තේරුණාද? ලෝකේ කොහේ මලක් තිබ්බත් ඒක ලස්සනයි. flowers. කැලේක තිබ්බත්, ගාඩන් එකක තිබ්බත් මොන වුණත් ලස්සනයි. flowers. එතකොට I don't like cold weather. ලෝකෙ කොහේ සීතල දේශගුණයක් තිබ්බත් මං ඒකට කැමති නැහැ කියලා ඉතින්. නුවරඑළිය වුණා ලංකාවේදී නේද? අපි යාපනයේ ගිහිල්ලා වුණා සීතලයි නම් කැමති නැහැ කියලා. තේරුණාද? සමහර අය නුවරඑළිය යන කැමති නැහැ. එතකොට ඒ සමහර රටවල් වල වින්ටර් එකට හිම වැටෙන කාලෙට ඇයි ඔය ටූරිස්ට්ලා ලංකාවට එන්නේ? ඔය කුරුල්ලෝ ඇයි ලංකාවට එන්නේ? වින්ටර් එකට ඉන්න බැරි ඉන්න. එහෙනම් they don't like cold weather. We don't eat fish well very often. අපි මාළු කන්නේ නැහැ. මාළුයි කිව්වන් එක මාළු වර්ගයක්ද තියෙන්නේ? නේද? මිරිදිය සහ කරදිය කියලා වර්ග දෙකක් තියෙනවා. එකක්වත් කන්නේ නැහැ කියන එක තමයි කියන්නේ බොහෝ විට. 100ට කලාතුරකින් මාළු කෑල්ලක් කනවා කියන එක අදහස්. මේ බලන්න I love this garden. මම මේ වත්තට කැමතියි. මොන වත්තේ ඇවිදින ගමන් කියන්නේ. The flowers are beautiful. අන්න එතෙන්ට the flowers කියලා දාලා තියෙනවා. ඇයි ඒ? The flowers කියන්නේ ඒ වත්ත ඇතුලේ තියෙන මල් ටික ලස්සනයි කියලා. Flowers in this garden. The weather isn't very good today. අද කාලගුණය හොඳ නැහැ. නේද? අපිටත් එහෙමයි. ද ලංකාවේ කාලගුණය හොඳ නැහැ. රස්නේ වැඩි. දැනුත් දාඩිය දාන්න. නේද? හැබැයි නුවරඑළිය පැත්තට ඊට මේලයි සීතල වෙයි. හැබැයි අයිස් තියෙන පැත්තේ කට්ටිය ග්ලැෂියර් තියෙන පැත්තේ මිනිස්සු ඇවිල්ලා මේකට හරි ෂොක්. වෙවුලන්නෙත් නේ. වතුර බෑලා රැයටත් නාන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියන හොඳයි.
right? ඒ කියන්නේ the weather කිව්වේ the weather today අද කාලගුණය ගැනයි කිව්වේ. එහෙම නැතුව හැමදාම තියෙන කාලගුණය ගැන නෙවෙයි. We had a great meal last night. ඊළඟ හොඳට කෑවා. The fish was excellent. මාළු නම් නියමයි. මොන මාළුද? ඊරට කාපු මාළු. The fish we ate last night. ඒකේ අදහස. ඊළඟ ඒක සාමාන්‍ය අදහස නෙවෙයි. ඊරට කාපු මාළු ටික නම් හොඳයි. අනිත් මාළු නම් කොහොමද දන්නේ? ඒව ගැන නෙමෙයි මේ කියන්නේ ඊරට කාපු මාළු. Do you know much about the history of your country? ඔයා දන්නවද ලංකාවේ ඉතිහාසය ගැන? නැත්නම් of your country. ඔයාගේ රටේ ඉතිහාසය ගැන දන්නවද කියලා අහනවා. එහෙම දන්නවනේ. ඔය ටිකක් දන්නේ අපි. හැම රටකම හැමෝම තමන්ගේ ඉතිහාසයට කැමතියි. right. මෙන්න මේක 72. අපි මේක ඩිස්කස් කරා. right. What do you think about these things? මේව ගැන ඔයා මොකද හිතන්නේ? Big cities, chocolate, computer games, dogs, exams, housework, jazz, museum, parties, tennis. හරිද? එතකොට මේකේ නොදන්නා වචන තියෙනවා. big cities කියන්නේ ලොකු නගර. chocolate දන්නවා. computer games දන්නවා. dogs දන්නවා. exams දන්නවා. housework කියන්නේ homework සහ housework. homework කියන්නේ අධ්‍යාපනයේදී ලැබෙන දේවල්. housework කියන්නේ අතුපතු ගන්න උයන්න තියෙන ඒවා. ඊළඟ එක jazz කියන්නේ මේක මේ jazz. jazz කියලා කියන්නේ මේ තූර්ය වාදන මොකක් හරි එහෙම කණ්ඩායම. තූර්ය වාදන කණ්ඩායම. බලමු පෙන්නන්න පුළුවන්ද කියලා. මල් තමයි එන්නේ. ඉන්නේ. අර කාඩ් පැක් එකෙත් ඔය වගේ එකක් තියෙනවද කොහෙද? jazz. museums museums කිව්වේ මොනවද? museum කිව්වේ මොනවද පුතා? කෞතුකාගාර. parties ප්‍රියසාද tennis. හරි. choose 7 of these things. මේවෙන් හතක් තෝරගන්න. 2 4 6 8 10ක්. and write sentence with I like මම කැමති. I don't like මම කැමති නෑ. I love මම කැමති. I hate මම වෛර කරනවා. or is are all right එහෙමත් කියන්නත් පුළුවන්. I hate exams. I like exams. Exams are all right. exam ඒ වගේ කොහොමද කියන්නේ? I like big cities. I don't like big cities. I love big cities. I hate big cities. Right? Big cities are all right. Come on. ඔයාලට කැමති එකක් ඕකෙන් ලියා ගන්න පුළුවන්. කැමති එකක් ලියා ගන්න පුළුවන්. ජෙනරල් අයිඩියා එකක් තමයි big cities කියන්නේ. ලෝකේ කොහේ ගියත් ලොකු නගර වලට නේද? අපි කොළඹ යන්න කැමති නෑ. ඇත්තටම I hate big cities. ගොඩක් අය සමහර අය ට්‍රිප් එකක් යමු කිව්වා කොළඹ යන්න කොළඹ. අපි කියන්නේ කැලේක යන්න කැලේක. දුරට. කොළඹ හොනේ. ඒ වගේ. ඊළඟ I like chocolate. I don't like chocolate. Chocolate is all right. chocolate ප්‍රශ්නයක්. එහෙම කියන්න පුළුවන්. Computer games. I like computer games.
I don't like computer games. I love computer games. I hate computer games. Computer games are alright. එහෙම ලියන්න පුළුවන්. මේකකින් හැම එකම ඔයාලා දැනගන්න ඕනේ. I like dogs. මම බල්ලන්ට කැමතියි. I don't like dogs. මම බල්ලන්ට කැමති නැහැ. I love dogs. මම බල්ලන්ට කැමතියි නැත්නම් ආදරේ. I hate dogs. මම බල්ලන්ට කැමති නැහැ. Dogs are alright. බල්ලෝ නැහැ. Exams ගැන I like exams. I don't like exams. I love exams. I hate exams. Exams are alright. ඒ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට housework uncountable. I like housework. මං ගෙදර වැඩවලට කැමතියි. I don't like housework. I love housework. I hate housework. Housework is alright. Yes. I like gas. I don't like jazz. I love jazz. I hate jazz. Jazz is alright. I like museums. I don't like museums. I love museums. I hate museums. Museums are alright. I like parties. I don't like parties. I love parties. I hate parties. Parties are alright. I like tennis. I don't like tennis. I love tennis. I hate tennis. Tennis is alright. එහෙම use කරන්න පුළුවන්. කැමති විදියට use කරන්න පුළුවන් ඒ විදියට. මෙතන answers විතරයි. I don't like those. මේ example answers තියෙන්නේ අර කියපු ඕන එකක් හරි. I hate museums. I love big cities. Tennis is alright. I love chocolate. I don't like computer games. I hate parties. ඕන එකක්. ඊළඟට are you interested in these things? ඔයා මේවට කැමතිද? Write sentences with I am interested in. ඔය interested කියන adjective එකක්. ඒක නිසා be verb එකකින් තමයි එන්නේ. I am, he is, right? You are, we are, they are ඒ වගේ. I am very interested. I am interested. හැබැයි interested කියන එකත් එක්ක in කියන preposition එක ඕන. මං කැමති නැහැ කියන්නේ I am not interested. I know a lot about. මං දන්නවා ගොඩක්ද. I know a little about. මං ඒ ගැන චුට්ටක් දන්නවා. I don't know much about. මං ගොඩක් දන්නේ නැහැ. මම ඒක ගැන ගොඩක් දන්නේ නැහැ. I don't know anything about. මං කිසිවක් දන්නේ නැහැ ඒක ගැන කියලා කියනවා. History. History ගැන I am very interested in history. මං history වලට ගොඩක් කැමතියි. Politics. මොකක්ද ඔයාලා කියන්නේ? ඔයාලා ඔකට කැමති නැහැ. I am not interested in politics කියලා කියන්න පුළුවන්. නැත්නම් I don't know much about politics. I don't know anything about politics. Politics ගැන අපි මොනවද දන්නේ? Sport. I know a little about sports. My sports ගැන පොඩ්ඩක් දන්නවා. I know a lot about sports. I am interested in sports. My sport වලට කැමතියි. I am interested in sport.
art චිත්‍ර වලට කැමති. I am interested in art. කැමති නැත්නම් I am not interested in art. අනිත් ඕන එකට සෙට් වෙනවා. astronomy මොනවද ජීවිතය astronomy කියන්නේ? astronomy astronomy astrology astronomy තාරකා විද්‍යාව හරිද? නක්ෂත්‍ර විද්‍යාව. ඒකට විද්‍යාවක් තියෙනවා. ඔය ඉපදිච්ච වෙලාව දාලා ඇස්ට්‍රොලොජි දැන් කොහොමද මොකද වෙන්නේ කියලා හොයන්නේ එහෙම කියන්නේ. බලපෑම තමයි කියන්නේ. එහෙමනම් I am interested in astronomy. අකමැති නම් I am not interested in astronomy. දන්නේ නැත්නම් ඒ කියන්නේ I don't know much about astronomy. I don't know anything about astronomy. Economics ආර්ථිකය ගැන ඇත්තටම මාත් දන්නේ. I don't know much about economics. දැන් ඔය මොනවාද පොටස් වෙන්ද පොලේ කියලා එකක් තියෙනවා. ඒක ආයෝජනය කරනවා කියනවා. මේ ස්කෝල් කරලා කියවහන දන්නේ නැහැ. කොහොමද වැඩි වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කොහොමද ලාභ වෙන්නේ කොහොමද අලාභ වෙන්නේ කියලා අපි දන්නේ. ඊළඟ which is right මොකක්ද හරි? My favorite sport is football. ඒක හරි. I like this hotel. The rooms are very nice. Everybody need friends. හැමෝටම යාළුවෝ ඉන්න. දන්නා කියන යාළුවෝ නෙමෙයි. හරිද? මොනවා හරි යාළුවෝ ඉන්න ඕන. Friends. Jane doesn't go to parties. The parties very low. නෑ එයා කිසිම පාටි එකකට යන්නේ. ආරාධනා කරත් නොකරත් යන්නේ. ඒවට කැමති. Right? Doesn't go to parties. I went shopping this morning. Right? මං අද දේ shopping ගියා. The shops were very busy. මම ගියපු කඩවල ටික හරි busy. අනිත් ඒවා මන් දන්නේ නැහැ කොහොමද කියලා. හැම කඩයක්ම උදේට busy නෑ. Where's milk? The milk. Right? අපි අහන්නේ මොකක් හරි ගෙනත් තියපු කිරි ටිකක් ගැන අහන්නේ. කිරි ටික කොහෙද? Where's milk? It's in the fridge. ඒක ෆ්‍රිජ් එක ඇතුලේ. I don't like milk. සමස්තයක් විදිහට කිරි බොන්නේ නැති කට්ටියට මේක කියන්නේ. I never drink it. මං කවදාවත් ඒක බොන්නේ. Do you do any sports? ඔයා ක්‍රීඩා කරනවද? Yes, I play basketball. The basketball ඉවත් කරා. ඕනම තැනක basketball සෙල්ලම් කරන්න කැමති. What does your brother do? What does your brother do? He sells computers. ඔහු ඉතින් ඕනම කම්පියුටර් එකක් විකුණනවා. ඒක තමයි ජොබ් එක. We went for a swim in the river. අපි ගඟේ පීනන්න. Right? The water was very cold. වතුර සීතලයි. ඒ ගඟේ වතුර සීතලයි. හැම වතුරක්ම සීතල නෑ. අපි ගියපු ගඟේ වතුර සීතලයි. I don't like swimming in cold water. මම කැමති නෑ සීතල වතුර පීන්න. Excuse me, can you pass the salt? අන්න එතන තියෙන ලුණු ටික එවන්නේ කියලා කියන්නේ. Excuse me, can you pass the salt, please? ඔයා දැනගන්න ඕනේ මේ කතාව කරන්නේ කොයි වගේ තැනකද කියලා. එහෙනම් අපි පෙන්නලයි කියන්නේ අපි මේස් එක වාල්ලා ඉන්න. එතන තියෙනවා ලුණු
එතකොට නැගිටලා ගිහිල්ලා ගන්නෙ නෑ ළඟ එක්කෙනාට කියනවා මට ලුණු එක අරන් දෙන්න. Can you pass the salt please? Number 13 I like this town. මම කැමතියි මේ town එකට. I like the people here. මේ නගරේ ඉන්න මිනිස්සුන්ට මම කැමතියි. Vegetables, the vegetables are good for you. ඕනම vegetable එකක් හොඳයි. ඒක general. Houses, the houses in this street are all the same. The houses. මේ street එකේ තියෙන houses ටික ඔක්කොම එක වගේ. I can't sing this song. මට මේ සින්දුව කියන්න බෑ. I don't know the words. ඒ සින්දුවේ වචන දන්නේ නැහැ කියන්නේ the words. මම දෙදෙනෙක්ම කට් වුණා. ජීවිතේ. I enjoy taking photograph. දන්න කියන photograph නෙවෙයි කොයි හරි කියලා photo ගන්න එක තමයි මගේ hobby එක. I enjoy taking photograph. It's my hobby. Do you want to see the photograph that I took when I was on holiday? ඔයාට ඕනද ෆොටෝග්‍රාෆ් ටික බලන්න මම නිවාඩුවේදී ගත්තා. නිවාඩුවේදී ගත්ත ෆොටෝග්‍රාෆ් නිසා තමයි ද ෆොටෝග්‍රාෆ් කියලා කිව්වේ. ඉංග්ලිෂ් අපි ඒක ඉස්සරහට ලැන්ග්වේජ් එකක් නිසා ද භාවිත කරන්නේ. The English is used a lot in international businesses. General idea එකක් විදිහට ඕනම තැනක international business එකේදී English use කරන්න පුළුවන්. The money doesn't always bring happiness. ඕනම සල්ලි වර්ගයකින් සතුට ගේන්නේ. හරිද? කිසියම් සතුටක්. මොකක් හරි සතුටක් ගේන්නේ නැහැ කියලා. ජීවිතය හරිද? right. අපි මොන විමුතියාව විමුති විමුති ඇහෙනවද? විමුති එකෙන් නෙමෙයි අහන්නේ විනුති. විනුති ඇහෙනවද? ඔව් සර්. හරි. මොකෝ උනේ කට් උනාද? ඔව් සර්. right. අපි මේ පාඩමෙන් පොඩ්ඩක් බලමු. 73 අපි එදා පාඩම් 5ක් කතා කරා. මේකත් බලමු. the කියන එක name of the places එක එන්නේ කොහොමද කියලා. places විදියට continents ගන්න පුළුවන්. මොනවද continents කියන්නේ? ලියා ගන්න මහද්වීප. මහද්වීප. countries කියන්නේ රටවල්. states කියන්නේ රාජ්‍යයන්. islands කියන්නේ දූපත්. towns කියන්නේ නගර. එහෙනම් ඔන්න places ඕන තරම් තියෙනවා. villages තියෙනනේ ඕන එක. In general we do not use the with the names of the places. සාමාන්‍යයෙන් අපි the භාවිතා කරන්නේ ස්ථාන සඳහා භාවිතා කරන නම් එක. France is a very large country. එතකොට the France කියලා කියන්නේ ඒක name එකක් රටක නම. Cairo is the capital of Egypt. Cairo කියලා කියන්නේ ඊජිප්තුවේ අගනගරය. එහෙනම් Cairo the Cairo කියන්නේ the Egypt කියන්නේ. Corsica is an island in the Mediterranean. මධ්‍යධරණී ප්‍රදේශයේ තියෙන දූපතක් තමයි Corsica කියන්නේ. නෑ ඒකට the use කරන්නේ. Peru is in South America. Peru තියෙන්නේ දකුණු ඇමරිකාවේ. The use කරන්නේ. But we use the in names with republic states kingdom. මොන මතක තියාගන්න the කියන එක භාවිතා කරනවා මේ republic කියන word එක තියෙන ඒවට.
states කියලා වචන යෙදෙන ඒවට kingdom කියලා යෙදෙන ඒවට. the මොකද මෙන්න මේ වචනය ගිනුති මේ වචනේ මොකද්ද? C is ECH. ගිනුතිකෙන් අහන්න. මොකද ඒ වචනේ? දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. try කරන්න. Czech Republic. Czech රාජ්‍ය. දන්නේ නැත්නම් ලියන්න. Czech Republic. Czech. The United States of America. ඇමරිකා එක්සත් ජනපදය. අන්න ඒක ඉස්සරහට ද එනවා. මේ states තියෙනවා republic තියෙනවා. The United Kingdom එක්සත් රාජධානිය. kingdom කියලා තියෙනවා. ඒක නිසා ඒව ඉස්සරහට the use කරනවා. නම් රටවල් වල නම් ටික හරියට කියන්න දැනගන්න ඕන. The plural names. හරිද? s කියලා කියන ඒවා. We use the name with the plural names of countries. රටවල් වල නම බහුවචන ස්වරූපයෙන් තියෙනවා. අයිලන්ඩ් වල තියෙන බහුවචන ස්වරූපයෙන් mountains ඒ වගේ තියෙනවා. Netherlands. නෙදර්ලන්තේ කියන්නේ දූපත්නේ යන Netherlands. The Netherlands. The Philippines. The Canary Islands. The Alps. බහුවචන ස්වරූපයක් ගන්නවා. ඒවට ද කියලා යූස් කරන්න ඕන. Seas, rivers, etc. හරිද? මුහුදු, ගංගා. We use the with the name of oceans, සාගර, seas, මුහුදු, rivers, ගංගා, canals, ඇලවල් වලට භාවිතා කරනවා. The Atlantic එක ocean. The Nile එක river එක. The Mediterranean එක මධ්‍යධරණී මුහුදක්. ඒක මධ්‍යධරණී මුහුදට තමයි Mediterranean කියන්නේ sea එක. The Suez Canal. Suez Canal එකන්නේ. The Amazon ගංගාවක් නේ river. The Black Sea කළු මුහුද. ඒකට ද භාවිතා කරනවා. Place in town. Streets, buildings. නගරයක තියෙන දේවල් වලට මේවට භාවිතා කරනවා. In general, we do not use the with the name of street and squares. සාමාන්‍යයෙන් පාරවල් චතුරස්‍ර වල නම් සඳහා ද භාවිතා කරන්නේ. Kevin lives in Newton Street. Kevin ජීවත් වෙන්නේ Newton Street එකේ වීදියේ. Where is Highfield Road place? Highfield Road එක කොහෙද තියෙන්නේ? Times Square is in New York. New York වල Times Square එක තියෙනවා. නේද? අපේ තියෙන Independence Square එක නිදහස් චතුරස්‍රය. අපි ඒවට use කරන්නේ නැහැ. Do not use the භාවිතා කරන්නේ. We do not use the with names of airport. Airport වල නම් වලට භාවිතා කරන්නේ. Stations, දුම්රිය නැවතුම්පොළ, many others important buildings. අනිත් වැදගත් ගොඩනැගිලි සඳහා භාවිතා කරන්නේ නැහැ. Kennedy Airport, Victoria Station, Westminster Abbey, church එක නම ගොඩනැගිල්ල. Cambridge University, London Zoo, Edinburgh Castle. ඒවට ද භාවිතා කරන්න. The Regent Hotel අන්න එකට භාවිතා කරනවා. හෝටල් එක තමයි. The Science Museum එක. The National Theatre එක. The Odeon සිනමා ශාලාව. ඊළඟට the කියන එකයි of කියන එකයි එන විදිය තියෙනවා.
we use the plus name of කියලා තව කැලලක් තියෙනවා. අන්තිම මොකක්ද තියෙන්නේ? The Museum of Modern Art. හරිද? මෙන්න මෙතෙන්ට the Museum of Modern Art. The Great Wall of China. The University of California. The Tower of London. අන්න ඒ විදිහට use කරනවා. ඊළඟට අපි දිසා ගැන කියනකොට the north, the south, the east, the west ඔන්න ඕකට භාවිතා කරනවා. of කියලා දාලා තව මොකක් හරි එකක් එක්ක සම්බන්ධ කරනවා. I've been to the north of Italy. මම ගිහිල්ලා තියෙනවා ඉතාලියේ උතුර පැත්තට. but not the south. නමුත් the south of Italy. ඒකයි මෙතන කියන්නේ ඒක කැල දැම්මේ නෑ මෙතන මම ඒක නිසා ඉතාලියේ දකුණු පැත්තට ගිහිල්ලා මේකත් ලියාගෙන එන්න. right exercise 73 එක ලියන්න. එහෙනම් මම ගිහින් අපි නතර කරමු. right අපි නතර කරමු. ආයේ පේපර් ටික දැන් ලියාගන්න ලියලා තියන්න. මේකත් ලියලා තියෙන පරණ පාඩම බලලා ඊළඟ දවසට සූදානම්. right එහෙනම් good night. Good night.